විනිසිතේ ෆයිස් මාතාදන් යොබට දැන් අතිශය තුන් තරගයක් ක්‍රීඩා පිටිය තුළ ආරම්භ වන්නේ නාලක පෙරේරා මහතාගේ කලබලකාරීත්වය යටතේ වෙනස් බලන ක්‍රීඩකයෙක් දැන් තරග කරන්නට සූදානම් තනක පීරිස් මහතාගේ කලබලකාරීත්වය යටතේ පානදුරි සුබවචන සමග අල්ෆාන්ගේ ප්‍රථම පාන්දුවටම ලෙෆ්ට් හෑන්ඩ් ඔෆ් පහරක් කෙල කරමින් පිරින සමරතුංග මේ දකුණත් පිටිකාරය අයිනිම ආරම්භ කරන ආකාරය දක්වා ලැබෙන්නේ කඩුවල භූමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩකයා විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයේ වමත් මාධවේග පාදයාන ඉදිරි පිට හසුරවන්නේ නන් ස්ට්‍රයික් කෙන්ඩකේ පන්නව මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩකයා රාෂිද් ක්‍රීඩා පිටිය තුළ රැඳී සිටින දෙවේනු අල්ෆාන් ලිෆ්ට් මොහොතේ කිප්පා කඩ මීළඟ පාදයේ ඉවර තරමක් ඉහළින් පාද ආදියානේ ධනුෂ්ක සම්පත් රාගාට ඉඩ කඩන බලකුණ සමග මුලකුණ සත්‍යව දැන් ලකුණු 7යි අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙන තරගයක් දැන් ආරම්භයේ තිබෙන්නේ දාබර ක්‍රීඩාවලදී හිතබතුනේ සජීවීකරණය තුළ නිදි වර්ජිත විශාල පිරිසක් අවශ්‍යමක තරග ආරම්භ සිටිනවා දැන් සුදාන පාදයේ මුක්‍රාඩ අල්ෆාන් ලිෆ්ට් මොහොත විකටාකාරයට දිවිනේ සුදාන බානේ පුබුම් රාෂිද් දකුණත් ප්‍රතිකාරය ඉදිරියේ දුවයිතුක නහද පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් පහර දීමට අසුරු සීමාවේ ප්‍රකාලයකට පාදු පාතිත කරන්නේ අල්ෆාන් මේ තමයි ඔහුගේ පාදු තුළ තිබෙන ශිෂ්‍යත්වය නිසි ඉලක්කයට පාදු පහතෙන් ප්‍රකාලයකට යොකලෙටි පාතිත කරන්නට උට අපූර්ව හැකියාවක් තිබෙනවා ලකුණු 7යි මුලකඩ සත්‍යව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පාදුවාරය නාත දිවිලා මොහමඩ් අල්ෆාන් ඊළඟ පාදුව යොමු කරන්නේ විරාත් සාර්ථක පාදුවක් රාශිය ඉදිරියේ පිටි ලකුණක් එකතු කර ගන්න මුලකඩ සත්‍යව ලකුණු 8යි දාබර ක්‍රීඩාවලදී හිතමුතුනේ ක්‍රියාත්මක ඉනිමේ ප්‍රථම පාදුවාරය විශාල පිරිසක් දැන් විද්‍යාල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුළ මේ තරග මාලාව ANF රාමසාන් චැලෙන්ජ් ට්‍රොෆි 2026 තරග මාලාව ආරම්භ සිටිනවා ලකුණු 8යි ක්‍රීඩා පිටියේ විශේෂම ෆයිනල් කලාපයේ රැඳී සිටින ප්‍රේක්ෂකයන් මදක් එම ස්ථානයෙන් ඈත් වන මද ස්ථානයේ ලකුණු තිබෙන ප්‍රදේශයක් නිසා පන්දු එම ස්ථානයට ගමන් කළේ පන්දු රකින්නට තරමක් බාධාවක් වීමට ඉඩ කර තියෙනවා මේ නිසා තමයි විනිශ්චයකාරතුමාගේ සංඥාව ලබා දුන්නේ ඒ නිසා හැකියතක් ඉක්මනින් එම ස්ථානයේ ගෙවත් වී විශේෂයෙන්ම තරගයේ පවත්වන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්න බෙහෙවින් ස්තුතියි මේ නිවේදනයේට ඔබ දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් දිවෙනවා මේ ළඟ පාදේ මුක්‍රන්ට අල්ෆාන් එවර පාරක් එල්ල කරන උඩගොඩට පාදේ මාඩුවට පාදුවක් ආශාන්තල පාර ගන්නවා මොහමඩ් අල්ෆාන් සාර්ථක ප්‍රතිඵලත් කරගන්නේ යන ලකුණු 8යි මුලකඩ සක්‍යාව බිඳ වැටෙන්නේ ඉනිමේ ප්‍රථම විකට් දාබර ක්‍රීඩාවලදී හිතපොතුනි දැවියන ක්‍රීඩකයා සමරතුංග ක්‍රීඩා පිටියේ නිවාත් වන්නේ ලකුණු 7කට ක්‍රීඩා පිටියේ නිවාත් වන්නේ තපොලදී வினஸ் பொலங்கானின் முதலாவது விக்கெட் ஆட்டம் இருக்கிறது ஆட்டம் இந்த சில வீரத்தில் சமரத்துங்க 7 ஓட்டங்கள் பெற்ற நிலையிலே ஆட்டம் இருக்கிறார் மொத்த ஓட்ட எண்ணிக்கை 8 இருக்கும் பொழுது முகமது அல்ஃபானின் பந்து வீச்சில் අස්සන් තලෙපාවින පිළිවෙලට ආටම ඉලක්කරාර යනුව ටයිම් අවුට් ක්‍රමවේදය තීරණය කරනවා තප්පර 40ක් ගතව තිබෙනවා යනුව දඬුවම් කරන තරඟ තීරකතුමා සුරංග මුතුනායක මහතා දාබර ක්‍රීඩාවලදී හිතමුතුනි තරඟ තීරකතුමා නදාල කාරණේ පිළිබඳව දඬුවම් කර ලබන්නේ මද විනාඩි 16ක් තුල පන්දු වාර 4ක් ක්‍රියාත්මක කළ යුතුයි ඒ වගේම තප්පර 40ක් තුල ක්‍රීඩකයෙක් ක්‍රීඩා පිළිවෙලට පැමිණ පන්දුව පිළිගැනීමට සූදානම්ව සිටිය යුතු වගේ දඬුවම් කර සිටීමේට පෙර ආතුවත් අනුව නිශාන්ත වීරකෝන් ටයිම් අවුට් ක්‍රමවේදය යටතේ දැවිගේ ක්‍රීඩකයෙක් වකට පත් වෙනවා මේ තරගය තුල දාබර ක්‍රීඩාවලදී හිතමුතුනේ අනුව දැන් දෙවන විකට් අතහි බියානේ විනස් බොලග්ගා කණ්ඩායමේ
දිනන මේ ළඟ පාදයේ මුක් කරන්න මොහමඩ් අල්ෆාන් සූදානම් වන්නේ දාබර කඩාලුනේ තුපුතුනේ වාමතින් මාදවේග පාදයාන ක්‍රඩකයා දකුණත් ප්‍රතිකාරුවා ඉදිරියේ දිවයිතුම කරනවා මේ ළඟ පාදුව එවරස් සාර්ථක පාදුවක් ලකුණක් ලබා ගන්නට ඉඩ කඩ නැහැ. අනු ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි. දාබර කඩාලුනේ තුපුතුනේ ලකුණු 8යි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පාදුවාරේ නිමාව දුටේ ලකුණු 8යි. විකට් දෙකක් බිඳ වැටි මේ වන විට විනස් බොලොග්නා කණ්ඩායම දාබර කඩාලුනේ තුපුතුනේ dan sudana පාදයේ මුක් කිරීම සඳහා විජේරත්නම් සංජීව් ખાન පාදයේ මුක් කරන්න සූදානම් වන්නේ නව පාදුවාරය ආරම්භ කරන්නට දකුණත් ප්‍රතිකාරුවා බුම්බුම් රාශිය ඉදිරියේ දැන් පාදයේ මුක් කරන්න සූදානම් වන්නේ දකුණතින් මදවේග පාදයාන කඩක රාශිය පිටින් තරගයක් වෙනස් කළ හැකි කඩකේ විශේෂම දෙවිනෝර මහජන ක්‍රඩාංගණය තුළ KHP ට්‍රේඩින් අභියෝගතා කුසලාන තරග මාලාවේ ශතකයක් ලබාගත් කඩකයා ඉදිරියේ පාදයේ යොමු කරන්නේ සයින පහතින් යොමු කරනවා නිපාදුවක් ඇඩේ සංඥා කරලාවානේ අනු අතිරේක ලකුණක් එකතු කර ගන්න ලකුණ සමග මුලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දාබර කඩාලුනේ තවතන ක්‍රියාත්මක වන්නේ ඉනිමේ දෙවන පාදුවාරය දැන් නැවතත් සූදානම් පාදයේ යොමු කිරීම සඳහා දකුණතින් මදවේග පාදයාන කඩකයා සූදානම් තීරණාත්මක පාදුවක් යොමු කරන්න රයිඩා මොහොත විකට් එකකට ඊළඟ පාදයක් යොමු කරන්න එවන ආන්ඩ්‍රායි පහර එල්ල කරමින් පාසයේම ලකුණක් කරා පැති මාරු කර ගන්නයි ලකුණත් සමග එයත් මේ පාදුවක් දාබර කඩාලුනේ තපතන යන ලකුණු දෙකක් එකතු වෙනවා වෙනස් බොලොග්නා ලකුණු පුරවඩ ලකුණු 11යි ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ දෙවන පාදුවාරය සංජු කාන්ත් මේ තරගය තුල මේ පාදුවාරේ නිපාදු දෙකක් යොමු කර තිබෙනවා අතිශය උණුසුම් තරගයක් දෙපිලටම මේ සම්බන්ධතාවය අතිශය වැදගත් මේ හුංගමෙන් බිහිවි සහල් පාදුව ජයගත් දක්ෂිණ ලංකාවේ බිහිවුවත් අතිශය දක්ෂ තුනිරා ක්‍රඩකෙක් තාරක දැන් සූදානම් වන්නේ පාදුව පිළිගැනීම සඳහා දිවයිතුම කරන අයවර පාරක් කළ සටන්කාමී දකුණත් ප්‍රතිකාරුවා තාරක පාන්දු පහර එල්ල කරන්නේ බැරගම යක්ෂයා ලෙස ආමන්ත්‍රණය කළ ලබන ක්‍රඩකයා විශේෂයෙන්ම මෙවර දකුණු පළාත ජාතික ශූරයන් බවට පත්වන විට ජාතික මහා ක්‍රඩා උළෙලේ දක්ෂතම ක්‍රිකට් ක්‍රඩකයා ලෙස අභිෂේක ලැබුවේ ඔබ ඉදිරියේ 6 පාර එල්ල කළ ලද තාරක ලකුණු 6 සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව 17යි දාබර කඩාලුනේ හිතපොතුනි තරමක් පාලනය සංජු කාන්තෙතින් ගිලිහි ගොස් තිබෙන ආකාරය දක්ලා වෙනවා ලකුණු 17යි විකට් දෙකක් බිඳ වැඩි ක්‍රියාත්මක වන්නේ ඉනිමේ දෙවන පාදුවාරය නැවතත් සූදානම් පාදයේ යොමු කිරීම සඳහා රයිඩම් රවුද විකට් ආකාරයට දෙවෙනිට සූදානම් වන්නේ විජේරත්නම් සංජීව් ખાන් පන්දු සංකලනයක් සහිත දකුණත් මදවේග පාදයාන ඊළඟ පාදව පාරක් එල්ල කරන උඩ ගොඩට පාදයේ මාණ්ඩුවට පාදයක් ලෙස සොරකවලා ගන්නවා ආශාන්ත ලේපා යනුව 17 දී තුන්වන විකට් විනර්ස් බොලොග්නා කණ්ඩායමේ බිඳවැටෙන්නේ තාරක මදුශංක ලකුණු 6කට කඩා පිටි නිවත් වෙන ආකාරය දක්ලා වෙනවා තපොලදී විනර්ස් බොලොග්නාவின் மூன்றாவது விக்கெட் ஆட்டம் இருக்கிறது ஆட்டம் இருந்து செல்வீரர் தாரக மதுசங்க 6 ஊட்டங்கள் பெற்ற நிலையிலே ஆட்டம் இழக்கிறார் விஜயரத்னம் சஞ்சு காந்தின் பஞ்சவீட்டில் அசந்த் லெபாவின் பின்னெடுத்து மொத்த எண்ணிக்கை 17ஆக இருக்கும் பொழுது புதிய துடுப்பாடு வீரர் திலீப் ஷெஹான் ஆடுகளம் நுழைந்துள்ளார் நாக்கு பித்திக்காருவா වර්තමානයේ හොඳ රිද්මානුකුල පිතිහරමයක නියලන කඩකයා දිලීප් ෂෙහාන් කඩා පිටියට සම්බන්ධ වන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකන් සබ්බෝල් ප්‍රීමියර් ලීග් සහ ශාන් රංගන මොනසිංහ අභියෝගතා කුසලානයන් වලදී කුරුණාගල දිස්ත්‍රික්කයේ ශූරතාවය ගෙනීමේදී පිටින් සුවිශේෂී දායකත්වයක් දක්වපු කඩකෙක් මේ දක්නත් පිතිකරුවා දිලීප් ෂෙහාන් දැන් සූදානම් ඔහුගේ දෙවුර මත දැඩි වගකීමක් පැවරී තිබෙන අනෙක් කන්තේ රාශීද් තමත් ප්‍රබලතම බලාපොරොත්තුවක් රැඳී සිටිනවා එනිසා විනර්ස් බොලොග්නා කඩකින් මේ සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යා යුතුයි පීඩනය සුපර්ෆාස්ට් කඩකින් එල්ල කරාට ඒවර හොඳ පාදුවක් පන්දුව වේගය අඩාල කරමින් ස්ලෝ බවුන්ස් පාදුවක් යොමු කරේ අනුව විජේරත්නම් සංජීව් ખાන් ඔගේ සියලු උපායන් සියලු තුරුම්පු භාවිතා කරන ආකාරය දක් ලැබෙනවා මේ පාදුවාරය තුල අඩුව ලකුණක් ලබා ගන්න ඉඩකඩ නැහැ 17යි මුලකන සංඛ්‍යා පිටිකරුවන් යුගලයේ කතිකාවක මේ සිදුවේ යුතු කාර්යයක් මත දිලීප් ෂෙහාන් තරමක් පසුගිය පන්දුව තුල පුල් පහර එල්ල කරට උත්සාහ දරුවේ නමුත් සාර්ථක වූයේ නැහැ නමුත් රාශීද් ඔහු එතට පියමාන් කරමින්
දිරිගන් වෙමින් යම් කිසි උපදෙසක් ලබා දෙන ආකාරයක් ලැබෙනවා. මේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතාමත් වැදගත් සාර්ථක සම්බන්ධතාවයක් තුළ වැයතුම් කරන මේ ළඟ පාන්දුව ලකුණු 6 මා සඳහන් කරලා ද කාරණය හොඳින් වැටහෙන්නට ඇති කියලා ඔබට මා විශ්වාස කරයි. ඒ 6 පාරේ දිලිප් ෂෙහාන් එල්ල කරත් උට උත්තේජය සැපුවේ රාෂිද් දාබර කඩාලුඩි හිතපොතුනේ ඒ තමයි වැදගත්ම කාරණය. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි. දාබර කඩාලුඩි හිතපොතුනේ ඉනිමේ දෙවන පාන්දු ආරය අපරාදී සිටිනේ දැන් මේ පිටිකරුවා ජුගලය උත්සාහ දරන ආකාරය දක්වා ලැබෙන මේ සටන්කාමී කඩකේ බොහොම අපූර්ව ගති පැතුම් ඇති දක්ෂ කඩකෙක් මේ කඩකයා දිලිප් ෂෙහාන් දාබර කඩාලුඩි හිතපොතුනේ පැහැදිලිව පැහැබර ක්‍රිකට් අනාගතයක් තිබෙන කඩකෙක් නිසි ලෙස සියල්ල කලබලකරණය කරගතහොත් දැන් සූදානම් සංජුකාත් කුමන ආකාරයේ උපායක් යොදා ගනීද මේ දකුණත් පිටිකරුවා පාලනය කරන්නට 23යි. දාබර කඩාලුඩි හිතපොතුනේ විකට් 3ක් විතර වැඩි දිවයිතුම් කරන මේ ළඟ පාදුව පාරක් left down right පාරේ long on the scene අඩෝ ලකුණු 29යි නිවැරදි කිරීමක් කරනවා ලකුණු සටහන් කරු විසින් දාබර කඩාලුඩි හිතපොතුනේ. ලකුණු 30යි දැන් නිවැරදි කරනවා ලකුණු සටහන. නිපන්දු 3ක් යොමු කර තිබෙනවා. නමුත් ලකුණු සටහන් වලට අනුව නිපන්දු 2ක් ලෙස ඒ වරාත් නිපන්දුවක් දාබර කඩාලුඩි හිතපොතුනේ. ඒ අනුව සිව්වන නිපන්දුව යොමු කරනවා මේ පන්දු ආරය තුල. දැන් 32යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් පීඩනය නැතත් සුපර් ෆැෂන් කඩකින් විතර යොමු කරනවා වීනස් බොලග්නා. මේ සාර්ථක සම්බන්ධතාවය මා සඳහන් කරා අතිශය වැදගත් කාරණයක් වගේ මේ පිටිකරුවා යුගලේ රැඳී සිටීම බලමු. සංජුකාන්ත් සූදානම් පාදයේ මුක් කරාට 32යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ. ඉනිමේ දෙවන පන්දු ආරය අතිශය තීව්‍ර තරගයක අප රැඳී සිටිනේ දාබර කඩාලුඩි හිතපොතුනේ. දැන් නැවතත් සූදානම් සංජුකාන්ත් රයිඩා මොහොමද විකට් ආකාරයට මේ ළඟ පාදයේ මුක් කිරීම සඳහා දිවයිතින සිරපාසු කරමින් යොමු කරන අයවරත් වේගවත් පහරකට යොමු වන්නේ සාර්ථක වන්නේ නැහැ. කෙසේ වෙතත් ලකුණක් කරා පිටිකරුවා යුගලේ ප්‍රතිමාරු කර ගන්නවා. එම අතිරේක ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව 33 දක්වා ඉහළ නැගී තිබෙනවා. ලකුණු 33යි දාබර කඩාලුඩි හිතපොතුනේ ක්‍රියාත්මක වෙන්නේ. ඉනිමේ දෙවන පන්දු ආරය ලකුණු 33යි මුල් ලකුණු සංඛ්‍යාව. ඉනිමේ ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දු ආරය. දැන් නැවතත් සූදානම් සංජුකාන්ත් වගේම විශාල පිරිසක් දැන් තරගයේ නරඹමින් සිටනවා. දාබර කඩාලුඩි හිතපොතුනේ අතිශය තීව්‍ර තරගයක්. දිලිප් ෂෙහාන් ලකුණත් පිටිකරුවා ඉදිරියේ රයිඩා මොහොමද විකට් ආකාරයට මේ ළඟ පාදුව දාශඩිය පාරක් එළේම ලකුණු 6යි. මේ නිසා තමයි මම මීට පෙරත් සඳහන් කරේ පැහැදිලිවම පැහැබර ක්‍රිකට් අනාගතයක් තිබෙන චිෂ් තත්ත්වයට හොඳින් ගරු කරන කඩකේ කිසිදු විවාදයකින් තොරව නිහඬ ගති පැවැත්වීම ඇති දගනාත් පිටිකරුවා. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව 39යි. දෙවන පන්දු ආරේ නිමාව දක්වන විට විනාඩි 16ක් තුල පන්දු ආර 4 ක්‍රියාත්මක කළ යුතු වගේ දැනුවත් කරනවා. දැනට තරග තීරකතුමා දැනුවත් කරනවා විනාඩි 9යි තප්පර 28ක් ගතව තිබෙනවා වගේ. දාබර කඩාලුඩි හිතපොතුනේ දැන් සූදානම් පන්දු යොමු කිරීම සඳහා තුන්වන පන්දු ආරය මෙලෙන ප්‍රේෂාන් කැඳවානේ දකුණතින් මද වේග පන්දු යාන කඩකයා සූදානම් පන්දු යොමු කරන්න බුම්බුම් රාශිය ඉදිරියේ. බුම්බුම් රාශිය on strike මෙලෙන ප්‍රේෂාන් රන්සල් බෝල් රාශිය played up Presley Oya deep back Sakala for a half a dozen. Now Boom Rashid trying to party with that 6. Score moves on to now 45. Now Winners Bologna. They are playing competitive cricket in front of Supervision in this game. So Milena Preshan, he's a fighting cricketer.
What sort of a tactic he will use against Rashid? Runs and balls to right-hander. This time way down the offside. Another wide with that extra. Skamuzan now 46. Now these two players I mentioned earlier. This partnership is really crucial. Yeah, these two right-handers from Kurnagala district, they are doing a really good job with the bat on behalf of Venus Bologna. Now 46 for 3. Although they lost their top order, this middle order player, especially Rashid, he's the opener, but he's doing a really good performance with the bat. This time played up pistol, will be taken comfortably by the fielder. So that's the end of Rashid. He has to depart with his score on 46. Now Venus Bologna losing their 4th wicket. Tapur Venus Bologna in 4th wicket. ஆட்டமிழக்கிறது செல்லும் வீரர் ராஷித் ஆட்டமிழக்கிறார். ஆரம்ப துடுப்பாடு வீரர் 8 ஓட்டுகள் பெற்ற நிலையிலே மொத்த ஓட்ட எண்ணிக்கை 46 இருக்கும் பொழுது மிலின பேசானின் 10 பேச்சில் பிரசன்ன தாமிகவிடம் பிடித்து அவர் ஆட்டமிழக்கிறார். புதிய துடுப்பாடு வீரர் පැතුම් තරංග ආඩුකලම් ඉඳලා නාගපිතිකාරුවා පැතුම් තරංග කඩා පිළිට පැමිණ තිබෙන්නේ දාබර කඩාලුඩි හිත පොතුනේ සුදානම් පාදයම කිරීම සඳහා මෙලන ප්‍රේෂා තිබෙනවා. රාඩා මොහොත විකට් ආකාරයේ මුකන ෆුල් ටොස් පාදයට පාරක් කෙලකන ආශාන්ත ලේපා පාදෝ රාගානේ දීප් මිටිකට් කලාපේ පාස්සියම ලකුණක් එකතු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 47යි. දාබර කඩාලුඩි හිත පොතේ ලකුණු 47යි ක්‍රියාත්මකයට එනිමේ තුන්වන පාදුවාරය තවත් එක් පාදුවාරයක් ඉදිරියට තිබෙනවා. මේ අවසන් පාන්දු කීපය තුළ දිලිප් ෂෙහාන්ගේ පිටිහාරමේ අතිශය තීරණාත්මක සාධකයක් මන්ද ලකුණු 4 සිටින දාගුණත් පිටිකරුවා ඉදිරියේ දිවයිතුම් කරන මිල්ල පීෂාන් මේ ළඟ පාන්දු එවරත් පාන්දු පාර ස්ථානගත කිරීම සාර්ථකයි. කල්කාණ කලාපේ ලකුණු 6ක් එකතු කර ගන්නවා. දැම්මු ලකුණු සංඛ්‍යාව ලකුණු 53යි දාබර කඩාලුඩි හිත පොතේ පිටෙන් මේ තරගය උට යටිකුරු කරන ආකාරය දක්ලා ලැබෙන්නේ මේ දාගුණත් පිටිකරුවා 53යි මුල් ලකුණු සංඛ්‍යාව. .53 now. There comes right arm Melina Peshan runs and balls. This time try to play a big one. No chance of a run. Score remains on 53. Third over in progress. Peshan walks back to his mark. Now he's ready to bowl against Dilip Shehan. First innings in progress. Venus versus Super Fashion. There he comes, Melina Peshan, right arm, runs and balls to Dilip Shehan. Good delivery, I think it's signal as a wide. Another wide with that extras comes in now 54. 54 now, Melina Peshan slowly walks back to his mark. Large number of spectators are watching this contest between bat and ball through live plus Facebook channel or the Facebook page. On the other hand, we can see large number of spectators at the ground. This time Dilip Shehan trying to play another big one. So only 3 minutes remaining to complete the final over. Score now 54 for 4 at the end of the third over. තුන්වන පන්දුවාරේ නිමාව දක්වන විට 54යි. විකට් 4ක් බිඳවැටි වීනස් බොලග්නා කණ්ඩායම විනාඩි 3ක් ඉතිරිව තිබෙන අවසන් පන්දුවාරේ නිමා කරන්නට දැන් සූදානම් වන්නේ පුත්තලම ආනන්ද විද්‍යාලයෙන් දක්වනත් මතවේග පාන්දු ආනා ප්‍රසන්න දාමික කැඳවා තිබෙන්නේ පාන්දුවම කිරීම සඳහා පැතුම් තරංග ඉදිරියේ මේ තරග මාලාව ලකුණු සටහන් කරමින් මේ විදිහට හසන් සහය දක්වන යුග සුහිරත් විශේෂයෙන්ම නිස්මී අපත් සමගතල් වැදගත් සුනාවර පාරක් කෙලකන අයලිම පාන්දු ඇදයානේ පැතුම් තරංග තාන්ත පාරක් කෙල කරමින් දාබර කඩාලුඩි එතපොතේ ලකුණු සංඛ්‍යාව දැන් 60 දක්වා ඉහළම වාගෙන අවසන් ලකුණු 60යි දාබර කඩාලුඩි එතපොතේ වෙනස් බොලග්නා ලකුණු පූර්ව විශේෂයෙන්ම තිල්න සමරතුංග නිශාන්ත වීරකාන් තාරික මදුෂාන්ගේ වැටි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට නොහැකි වුණත් දිලිප් ෂෙහාන් මොහමඩ් රාෂිද් සහ දැන් පැතුම් තරංග මැනවින් පිට හසුරුමින් සිටිනවා. දිවිනවා මිලංග පාන්දුව කරන්න ප්‍රසන්න දාමික හොඳ පාන්දුවක් කෙලින්ම පාන්දුව කඩුලේ දාට එන්නේ දාබර කඩාලුඩි හිතවතුනේ අනුව ලකුණු 60 දී පස්සන විනස් බොලග්නා විකට් එක බිඳ වැටෙනවා. දැන් පිටිකරුවා වැල්පතුව
හොරඹා ප්‍රදේශයෙන් බිහි ක්‍රීඩකයාල් හිල්මියා විද්‍යාලයෙන් කැකුණුගොල්ල ජාතික පාසලෙන් බොහෝ පාසල් වල අධ්‍යාපනය ලද ක්‍රීඩකයෙක් මේ පිතිකරුවා මොමඩා කේල් ඔබට මතක ඇති මිලියන 1.6 පාරක් කෙල්ල කළාද ක්‍රීඩකයෙක් මේ ක්‍රීඩකයා විශේෂයෙන්ම ධනුෂ්ක සම්පත් චැම්පියන්ස් ලීග් තරග මාලාවේ ප්‍රථම සංස්කරණය තුල නිගම්බු ලුක්ස් ක්‍රීඩකෙන් ඉදිරියේ අවසන් පන්දුව තුල ඔහු එල්ල කළාද 6 පාර තරගයේ ප්‍රතිඵල වෙනතකට යොමු කරන්නට හේතුපාදකුණු 6 පාරක් මොමඩා කේල් එල්ල කරේ දැන් නාග පිතිකරුවා හැටියට කඩාපිටියට සම්බන්ධ වී සිටිනවා වයඹ පළාතෙන් බිහි තවත් අතිශය දක්ෂ ක්‍රීඩකයෙක් දැන් වයඹෙන් බිහි ක්‍රීඩකයන් දෙපළක් අතර පඳුවත් පිටත් අතර දන්ද සටන දිවෙනවා ප්‍රසන්න දාම්බික රයිට් ආම් මොහොත විකට් එකකට මීළඟ පාදය යොමු කරන්නේ අකීල් ඉදිරියේ ඉවර වේගවත් පහරක් එල්ල කරන්න උත්සාහ දරුවේ කෙසේ වෙතත් දිලිප් ෂාන් අන්තය ලබා ගන්නදී අකීල් සිය කඩුල්ල පූජා කරන ආකාරය දක් ලැබෙනවා ලකුණු 60 යන මුලාකන සංඛ්‍යාව නාකු පිතිකරුවා කැකුණුගොල්ල ජාතික පාසලෙන් බිහි ක්‍රීඩකයා ආතිෆ් ආමඩ් කඩාපිටියට සම්බන්ධ වන්නේ දිලිප් ෂහාන් ස්ට්‍රයික් එන්ඩකේ දැන් පන්දු පිළිගන්නට සූදානම් වන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි මේ තරග මාලා විනිශ්චය තුළින් රුචිරනාලේ විනිශ්චයකාරතුමන් සජිත් තේනවර විනිශ්චයකාරතුමන් උගේ දායකත්වය බොම අපුරුවට කරදී තරග තීරකතුමන් හැටියට ඔගේ කාර්යභාරය ඉෂ්ට සිදු කරන සුරංග මුතුනායක මහතා එවැගේම සජීවීකරණ අධ්‍යක්ෂකම ලයිව් ප්ලස් අපගේ සෞර්ථ හිතවතුන් අක්‍රම අසීස් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සිදු කරදී දාබර කඩාලුඩි හිතවතුනි විස්තර විචාරය තුළින් අද දිනය පුරාවට ජීවන් මාලන් මහතා සමගින් ෆයිස් මහතා ඔගේ දායකත්වය අපූර්වට ලබා දුන්නේ දැන් සෝදානම් ප්‍රසන්න දාම්මික පාදයම කරන්න දිලිප් ෂහාන් ඉදිරියේ විනාඩි 14යි තප්පර 23ක් ගතව තිබෙන වගයි දැනුවත් කරන්නේ විනාඩි 16ක් තුල පඳුවාර හමාර කර යුතුයි ඩාරෙක් කම්ස්ටර්ඩම් ප්‍රසන්න දාම්මික runs and ball Dilip Shan played up pacely will it be taken I think taken comfortably by the fielder Shanta Lepa so Dilip Shan has to walks to the pavilion so they are losing their 7th wicket so innings comes to an end 60 for the loss of 7 wicket Venus Bologna යනුව සියලුම කඩකෙන් ලකුණු 60කට කඩාපිටි ඉවත් වෙනවා Venus Bologna කණ්ඩායමේ පඳුවාර 4 නිමාව දකින්න විට දාබර ක්‍රාලුඩි හිතපොතුනේ අනුව ලකුණු 61ක් පන්දු 24ක් තුල අවශ්‍යයි සුපර් ෆැෂන් කඩකේට මේ තරගය ජය ගැනීමට නම් දාබර ක්‍රාලුඩි හිතපොතුනේ අතිශය තීරණාත්මක තරගය තුල දැන් පන්දු රකින්නට Venus Bologna කඩකේ සම්බන්ධ වී සිටිනවා මොහමඩ් අකීල් පැතුම් තරංග එවැගේම විශේෂයෙන්ම ආතිෆ් ආමඩ් තිලන සමරතුංග දිලිප් ෂහාන් මොහමඩ් රාෂිද් වැනි කඩකෙන් දැන් සම්බන්ධ වී සිටිනවා දාබර කඩාලුඩි හිතවතුනි දැන් සූදානම් පන්දු යොමු කිරීම සඳහා අකීල් ප්‍රථම පන්දුවාරය ආරම්භ කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම ඔබට මතක ඇති යාටෙල් වේග පන්දයාන තේරීමේදී අතීතයේ වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ දෙවන වේගවත්ම පන්දයාන ලෙස අභිෂේක ලාදුවේ ඔබ ප්‍රදේශයෙන් විශේෂයෙන්ම මේ පළාතෙන් බිහි අපූර්වමත් මද වේග පන්දයාන ඉන්දිය භූමිය තුල අතිශය ඉල්ලුමක් තිබෙන කඩකෙක් මේවමත් මද වේග පන්දයාන මොහමඩ් අකීල් දැන් සූදානම් ධනුෂ්ක සම්පාත ඉදිරියේ ප්‍රථම පාදය යොමු කරන්නට කලගිරිහින මහා විද්‍යාල බිහි කඩකයා ඉදිරියේ
එවර left arm මොබද wicket එක කඩමු කරන පන්දු wide පන්දුවක් ඇටියට සංජා කරනවා සජිත් තේනුවර විනිශ්චයකාරතුමාට යන ප්‍රථම ලකුණ සුපර් පැෂන් ලකුණ පුරට එක්වන්නේ ලකුණ 1යි මුලාකඩ සක්‍යාව තීරණාත්මක තරගයක් සාර්ථක ආරම්භක සම්බන්ධතාවයක් අවශ්‍යයි සුපර් පැෂන් කඩකින් එවර හොඳ පන්දුවක් යොමු කරන්නේ බ්ලොක් කෝල් එකට පාර දීමට අසීර සීමාවේ අකිල් පන්දුව පතිත කරනවා පන්දියාව කඩක අකිල් විසින්ම පන්දසේ පළතුරකදී රැගානේ ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නැහැ ලකුණ 1යි මුලාකඩ සක්‍යාව දැන් නැවතත් සූදානම් මොහමඩ් අකිල් වාමතින් මාදවේග පන්දියාන කඩක මේලඟ පන්දියම කරන්නේ ධනුෂ්ක සම්පාත ඉදිරියේ සාර්ථක පන්දුවක් පිට පාරේමින් විකට් රාකින කඩක රාශීද් වෙතට පන්දුව ඇද යන්නේ සෝන මයිර ප්‍රබෝධ වෙතට පන්දුව ඇද යන්නේ දැන් සූදානම් නැතත් පන්දුව කිරීම සඳහා රයිට් ආම් left arm මොද විකට් එක කරමු කරන්නේ ඉවරත් සාර්ථක පන්දුවක් කැටි ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්න පිටිකරුවන් යුගලය අනෝ ලකුණ 2යි මුලාකඩ සංඛ්‍යාව ක්‍රියාත්මක ගානේ ඉනිමේ ප්‍රථම පන්දු ආරය නැතත් සිය සීමාව කරා පියමාන් කරනවා වාමතින් මාදවේග පන්දියාන ක්‍රඩක මොහමඩ් අකිල් සාර්ථක පන්දයයිමක මේතක් අකිල් සුදානම් වන්නේ අසන්ත ලේපා ඉදිරියේ පන්දුවම කරන්නට left arm over the wicket ආකාරයට දාකුණත් වමත් මාදවේග පන්දයාන වමත් පිටිකරුවා ඉදිරියේ මේ ළඟ පන්දුවම කරේවර දුර්වල පන්දු රැකීමක් සයින වේගයෙන් පැමිණිය ආහු පන්දුව වෙතට දිලිප් ශහාන් කෙසේ වෙතත් පන්දුව පස්සෙන් ආවරණය කරගත් තාරක උඥානාන්විත ක්‍රියාවක් සිදු කරේ මලකුණත් සමග මුලකුණ සංඛ්‍යාව දැන් ලකුණු 3 දක්වා ඉහළ නගින ලකුණු 3යි සුපර් පැෂන් ලකුණු පුරව දැන් සූදානම් වන්නේ මොහමඩ් අකිල් මිලංග පන්දුවම කරන්න දාකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පාත ඉදිරියේ තිබෙනවා left arm over the wicket ආකාර මිලංග පන්දුවම කරන්නේ පාරක් කෙල කරනවා පන්දුව දීප් මිඩිකට් කලාපයට ඇද යන විට පාස්සිම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමග මුලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 4යි දාබර කඩාලුඩේ හිතපොතේ ක්‍රියාත්මක දෙයට ඉනිමේ ප්‍රථම පන්දු ආරය තමත් සුපර් පැෂන් කඩකේට අපේක්ෂිත පරිදි ජව සම්පන්න පහරකට යොමු වන්නට මේ පන්දු යවන්න ඉඩකඩ විවර කර දුන්නේ නැහැ දාබර කඩාලුඩේ හිතපොතේ මේ තරගය තුල ඔනිතාමත්ම හොඳින් ආක්‍රමණශීලීව කඩක්කන ආකාරය දක් ලැබෙන නමුත් පහරවල් කිපයක් එල්ල වූ තරගයේ වෙනතකට යොමු වන්නට ඉඩකඩ තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩාව තරම අවිනිශ්චිතයි ඒවර පන්දු පහර කෙටි පන්දුවට පුල් පහර එල්ල කරන අකිල් මේ පන්දු ආරය යොමු කළා දෙකම දුර්වල පන්දුවට නිසි ප්‍රතිචාර දක්වන ආකාරය දක් ලැබෙන්නේ ඔහු සතුව හොඳ පාලනයක් තිබුණා පසුගිය පන්දුවට පෙර සියලු පන්දු තුල දාබර කඩාලුඩේ හිතපොතේ අනුව දැන් ලකුණු පුරව ලකුණු 10යි තවත් ලකුණු 51ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට පන්දු 18ක් තුලදී 18 balls remaining 51 runs needed. Atif Ahmed brought back into the attack. Tanushka Sampath, right hand down strike. Ashanta Lepa, he's at the non-striker's end. So we are witnessing a really competitive game of cricket between Venus Bologna versus Pandadura Super Fashion at Mediala Central College Ground. ANF Challenge Trophy, ANF Ramazan Challenge Trophy 2026 in progress in front of large number of spectators. There it comes Atif Ahmed. Runs and balls to Dhanushka Sampath way down the offside. It's signal as a wide as well. So a couple of runs added to the total. With that Kappa moves on to now 12. 12 without a loss. They are chasing a target of 61 runs. 48 more needed. 18 balls remaining. Here onwards they have to maintain 16 runs per hour. Not a difficult task. But we have to wait and see what sort of a tactic they will use again. The solid Venus Bologna bowling lineup. Atif Ahmed right arm. Now ready to deliver the next delivery against Ashanta Lepa. Left hand on strike. Right arm round the wicket. Runs and balls. This time good delivery. They go through for a single. Good running between the wickets. So with that single, Komuzanda now 13. Leg by signal by the umpire Sachit Tenur. 13. Without a loss.
Still, this game is wide open. We never know. Cricket is such an uncertain game. Venus Bologna versus Super Fashion. Pink versus yellow combination. Yellow versus pink competition in progress. Now Atif, right arm, ready to deliver the next one against us. Danushka Sampath, right hand on strike. Right arm over the wicket. Runs and balls to Danushka Sampath. Frees arms comfortably. Over wide is long off for another half a dozen. With that 6 moves on to now 19. 19 now without a loss. Now Danushka Sampath found his rhythm with that 6. I do believe that 6 will boost his confidence because he's such a dangerous customer to handle, but we cannot underestimate this man. Atif Ahmad, he can ball with a really good pace. Now this is a good battle between ball and the batsman. Both are really good, capable cricketers. There it comes Atif Ahmad. Right arm over the wicket, runs and balls to Danushka Sampath. Good delivery, excellent ball. Really good comeback from Atif Ahmad. Not allowing Danushka Sampath to free his arms comfortably. So score remains on 19 now. 19 without a loss. They need exactly 42 more runs. Second over in progress. There it comes, Atif Ahmad. Right arm over the wicket, runs and balls to Danushka Sampath. Played up, pace level will be taken over the fence. Another half a dozen. Now score moves on to now 25. What was happened to Sanju Khan? Seems like similar thing happens to Atif Ahmad in this competition. (25) now. Danushka Sampath, step by step, try to convert this inning into a match-winning innings. There it comes Atif Ahmad. Right arm runs and balls. This time played up peacefully but safe. It was landed in no man's land. They go through for a single. They had to satisfy with the single. Rashid picks it up, only a single. So with that single, score moves on to 26 without a loss. They need to maintain 15.25 runs per hour when they began their innings. But we have to wait and see what sort of a run rate they have to maintain at the end of the second over, at the end of their half of their innings. We have to wait and see. Atif Ahmad, quite an expensive over from right armer. Now Ashanta Lepa, he's a pinch hitter, no doubt about that. Now Atif Ahmad taking a long run up, quite an unusual bowling lineup. Tariq Sharama runs and balls to Lepa, big one. All along off for another half a dozen. So with that 6, score moves on to now 31 now. 31, 32, bigger pardon, 32 now. 32 without a loss. යන දෙවන පන්දුවාරේ නිමව දකින්න විට 32යි මුලක්කඩ සැකියාව තවත් ලකුණු අවශ්‍යයි 29ක් මෙතන සිට 14.5ක දාල වේගයක් රඳවා ගත යුතු තරගයේ ජය ගන්නට විනාඩි 8යි තප්පර 12ක් ගතව තිබෙන වගේ තරග තීරකතුමා දැනුවත් කරනවා දෙවන පන්දුවාරේ නිමව දකින්න විට දාබර කඩාලුනේ හිතමුතුනේ දැන් මේ විද්‍යාල මධ්‍ය මහා විද්‍යාලයේ කඩා පිටිය කඳවුරු දෙකක් වැනි දාබර කඩාලුනේ හිතමුතුනේ කාන්තේක විනස් බොලොග්න ආධාර කරුවන් අනෙක් කාන්තේ සුපර් ෆැෂන් ආධාර කරුවන් කඳවුරුවා සෙකනායම දිරිමත් කරන ආකාරය දක් ලැබෙනවා දාබර කඩාලුනේ හිතමුතුනේ අතිශය තීරණාත්මක තියුණු තරගයක පන්දුවාර දෙකක් ඉදිරියට තිබෙන මේ පන්දුවාරය මම විශ්වාස කරනවා මේ තරගයේ ප්‍රතිඵලය කෙරෙහි අතිශයින්ම බලපෑමක් ඇති කරන පන්දුවාරයක්. මම the second last